ඔයත් iPhone එකක් පාවිච්චි කරන කෙනෙක් නම් මෙන්න මේ settings තුන අනිවාර්යෙන් හදාගන්න. ඔයාගේ iPhone එකේ settings වලට යන්න settings වලට ගියා පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන battery කියලා තියෙනවා. ඔන්න එතන එකපාරට touch කරලා මෙතන උඩ තියෙනවා ඔයාලා බලා ගන්න පුළුවන් battery percentage කියලා. ඔන්න එතන එකපාරට touch කරලා මෙන්න මේ tick එක on කරගන්න. right ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන යට තියෙනවා battery health and charging කියලා. ඔන්න එතන එකපාරට touch කරලා මෙතන යට තියෙන optimize battery charging කියන දන එකපාරට touch කරලා මෙන්න මේ tick එක on කරගන්න. එතනදි වෙන්නේ 80%න් එහාට charge වෙන්නේ නැහැ. ඔයාගේ phone එක over charge වෙන එක නවතිනවා. right ඊළඟ settings එක තමයි ඔයා මුලින්ම wifi කියන තැන එකපාරට touch කරලා ඒක ඇතුළට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ask to join network කියලා. අන්න එතන එකපාරට touch කරලා මෙතනින් මෙන්න මේ off කියන තැන එකපාරට touch කරලා මේ settings එක off කරගන්න. මෙතනදි වෙන්නේ ඔයා එළියට යන වෙලාවක public network එහෙම නැත්නම් public wifi එහෙම ඔයාගේ phone එකට connect වෙන්න පුළුවන්. එතනදී ඔයාගේ privacy එකට හානි වෙන්න පුළුවන් නොදන්න wifi network වලට connect වෙලා. නිසා මෙතනින් off කියලා දාලා තියාගන්න. එතකොට ඔයාගේ phone එක auto wifi වලට connect වෙන එක නවත්වනවා. ඊට පස්සේ mobile settings වලට යන්න ඕනේ. මම මෙන්න මෙතන එකපාරට touch කරලා මේක යට වෙනවා. යට මෙද්දින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා iCloud backup සහ iCloud drive කියලා තියෙනවා. අන්න ඒ ටික දෙක මෙන්න මේ විදිහට off කරගන්න. මෙතනින් ඔයාලට ඔයාගේ phone එකේ data save කරගන්න වගේම battery එක ඉදිරි කරගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ settings ටික ඔයා try කරලා බලන්න.